ඒතර මේක හදලා අපිට එනවා ඍණ 402 කිලෝ ජූල්ස් per mol. දැන් මේක ඍණාගයක් වෙන එක මේ අපිට ලොජිකල්. අත්තම කියත් ඔව්නේ. තාපදායකනේ. හ්ම්. මේ බැටරියක් තාප්පයි වැඩ කරද්දි රත් වෙනවා. රත් වෙනවා. හෝ නෑ ඇත්තට මේක නිකන් වෙනවනම් රත් වෙනවා. තේරෙනවද? හ්ම්. ඒ කියන්නේ මේක නිකන් වෙන්න ඇරියොත් අපි රත් වෙනවා. හැබැයි මෙතන අපි රත් වෙන එක වෙනකොට මේ ඒක ඉලෙක්ට්‍රිකල් එනර්ජියක් විදිහට හාවස්ට් කරනවා. ඒක තමයි එසෙන්ෂියලි මෙතන වෙන්නේ. තේරෙනවද? ආ. කොහොමත් වෙන ප්‍රතික්‍රියාවක් කරන් අපි ඒක අපට සූටබල් විදිහකට හැඩගස්වා ගන්නවා. අපිට වඩාත් ප්‍රයෝජනවත් විදිහකට. එතකොට මේ ඍණ 402 402 කියලා එනවා. එතකොට කෝෂ ප්‍රතික්‍රියාව සඳහා සම්මත ගිබ්ස් ශක්තිය වෙනස ඩෙල්ටා G සහ ලිනොක්ස් සෙල් අතර සම්බන්ධය මෙහෙම දීලා තියෙනවා. මේක ඔයාලා දැනන් ඉන්නවන සමීකරණයක් නේ. හරිද මේ නිකන් මේ මෙතන දීලා තියෙන සමීකරණයක්. ඒ කියන්නේ ඒක දීලා තියෙන්නේ. අපි දැනන් ඉන්නව නම් මෙහෙම. අපි ඩෙල්ටා G ස්ටෑන්ඩඩ් වෙන්නේ කියලා තියෙනවා. සමානයි ඍණ K ටයිම්ස් මේ E not cell කියලා දෙනවා. ඒතර E not cell අපි හොයාගත්තා. වයි නම්. Don't do that. Oh, sorry. How do you put it back? redo undo button එක නැද්ද මේ? Okay. That's perfect. නෑ. අමෙන්. ඔය වගේනේ. Yeah, like. Yeah, good. එතකොට වෙයි ගන්න ඕන 0.59. මේකට උත්තරේ මම බලලා දාන්න මොකද. I don't feel like doing math right now. දෙනා ඍණ 113යි. කිලෝ ජූල් per mol කියලා. මේ වල එකක එනවා නේද? ජූල් per mol per volt. වෝල්ට්. ඒකට මේක ආවනේ අපිට. මෙයා තමයි මේකේ ගිබ්ස් ශක්තිය වෙනස. ඒක ගිබ්ස් ශක්තිය වෙනස දන්නවනම් අපි ඩෙල්ටා H එකක් දන්නවනම් අපිට ඩෙල්ටා S එක හොයන්න බලන්න T එකක් දන්නවනේ. එතකොට ඒකට අපිට එනවා ඍණ 113.87 කිලෝ ජූල් per mol equals ඍණ 402 කිලෝ ජූල් per mol ඍණ 298 කෙල්වින් වරක් ඩෙල්ටා S not. ඒතර මේක මේ පැත්තට ගෙනිච්චොත් අපිට නිකන් එනවා මේ 298 වගේ වැඩ එකක් හරිද? නෑ 288 කිලෝ ජූල් per mol යනවා. බෙදීම 298යි කෙල්වින් කියලා. equals delta S naught equals මේක එනවා 0.97 කිලෝ ජූල් per mol per kelvin. දැන් ඔයාලා සාමාන්‍ය එන්තල්පි ගණන් හදලා තියෙනවා නම් තේරෙයි මේ මේකට ලොකු වැලියු එකක් හොඳේ 970යි ජූල් per mol per kelvin. ඒක ලොකු වැලියු එකක් නේ. Yeah. So like මේ ඒකත් මතක තියාගන්න. I think the reason for this being a pretty big value is
අර මෙතන මේ gaseous state එකෙන් මේ අර මේ state එකට conversion එකක් තියෙන හින්දා වෙන්න ඇති කියලා මට හිතෙනවා. ධනනේ ඉතින් අන්ට. දැන් entropy දාන. මොකද මේ value එක එකට වඩා ඍණ පැත්තට ගත්තොත් අඩුයිනේ. එතකොට මේකට ධන එකක් මේ එකතු වෙලා නේ. නෑ wait වැරදි. minus ඔව් නේ. ඔව් minus. sorry මේ delta minus value එකක් එනවා. එතකොට ඒක සාධාරණයි ගෑස් එකක් ඔව් ඒක දිය වෙනකොට gas එකක් ඇවිල්ලා මේ gas එකක් කිව්වම මේකට ලොකු freedom එකක් තියෙනවා. එතකොට එයාගේ entropy එක වැඩි කරා. එයා මේකක් වුණාට පස්සේ එයාගේ තියෙච්ච freedom එක අඩු වෙනවා. එතකොට entropy ගොඩක් අඩු වෙනවා. මම හිතන්නේ ඒක තමයි අර මෙතන දෙන explanation එක. මේක ලොකු value එකක් වෙන්නේ. Which is the value they have given. එතකොට අපිට ලකුණු හම්බ වෙනවා. CNC අපි එසේ එක්කත් බලමුද? මෙහෙම. යන්නේ එසේ එක්කත් බලලා ඒත් එක්කම මේකත් කියලා දෙන්න මේ electrode notation එක. ඔව් අංකනේ ඕන අංකනේ අනිවාර්යෙන් අහනවා. අංකනේ කාම කියලා දෙන්නේ නැහැ. අපි ඒකත් කියලා දීලා we'll give the lunch break. ඊට පස්සේ අපි lunch break එකේ පස්සේ කරන්න ඕන මේ අර 2022 හරි 21 හරි ප්‍රශ්නයක් තියෙනවා මේ කෝෂ දෙකක් එකට තියෙන එක. ඒ ප්‍රශ්නේ කරන්න ඕන මට පොඩ්ඩක්. මේගොල්ලොත් එක්ක. 22නේ. ඔව්. ඊට පස්සේ මේක ටිකක් unique type of question එක. ඒක කරලා electrolytic cell එකක් තියෙන එකක් බලමු පොඩ්ඩක් තියෙනවා. මං හිතන්නේ අපි ඉලෙක්ට්‍රොලයිටික් සෙල් එක කරමු. ඒකේ මේ අර ගොඩක් භාවිත තියෙනවනේ. ඒක මේ I think like අපිට අර මේවා ටික කරන්න වෙලා මදි වෙන්නේ. lead acid accumulator ඒ ටික. ඔව් එතන ඒක ටිකක් ඔව් මේ ටික කරමු කොහොමදත් ඔය කරලා මේ ඉලෙක්ට්‍රෝඩ් ටිකයි මේගොල්ලන්ට බලා ගන්න කියලා දාන්න. ඒ කොහොමදත් ටිකක් එක්ස්ට්‍රා නේ ඉතින් කොහොමද ඔව් ඒක තමයි. එහෙම අහලම නෑනේ ඒක. අහුවත් මේ ඒ කියන්නේ ඔයතන රියැක්ෂන් ටික පාඩම් වෙන්න ඕනේ නැත්නම්. මේ අපි ඉක්මනට බලමු තව ප්‍රශ්නයක්. 24 බලමු 23 නේ. Which one was good one? 23. ඒක අර ඩැනියල් ගන්න තිබ්බේ. I think so. Yeah. Marking scheme එකක් හොයාගෙන set. මෙන්න තියෙන බඩු. ඇනෝඩය සහ කැතෝඩය හඳුනා ගන්න. මේ ප්‍රශ්නේ කියලා ලැබුණේ. Daniel Koshak zinc sulfate A equals 1 mole per decimeter සහ copper sulfate also A equals 1 mole per decimeter තුල පිළිවෙලින් ගිල්වා ඇති zinc සහ
කොප කූරු වලින් සමන්විත වේ. ද්‍රාවණ සවිවර පටලයක් මගින් වෙන් කර ඇත. අපි අර මේ සෝල්ට් බ්‍රිජ් එක ගැන කතා කරන්නේ. ඒ වගේ තව මේ ද්‍රාවණ දෙක වෙන් කරන්න පුළුවන් දෙයක් තමයි සවිවර පටලය. ඒ කියන්නේ මේ සවිවර පටලය වෙන්නේ මේ සොලියුෂන්ස් දෙක මික්ස් වෙන්න බෑ. මේවල අයන්ස් විතරක් එහා පැත්තට යන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. සමහර වෙලාවට මේක අර එක අයන් වර්ගයක් විතරක් එහා මෙහාට යන්න පුළුවන් විදිහට එහෙම හදලා තියෙනවා. අර දෙවර්ගයටම යන්න බැරිය. කට අයන්ස් විතරක් යන අයන්ස් විතරක් ගිහිල්ලා බැලන්ස් වෙන විදිහක් තියෙනවා. එතකොට දැන් මේ ඇනෝඩේ හා කැතෝඩේ හඳුනා ගන්න කියලා තියෙනවා. එතකොට දැන් මෙතන සිංක් කොපර් ගැන අපි දන්නවා යන්නේ. එතකොට මෙතන අනිවාර්යෙන් ඇනෝඩේ මොකද්ද? සිංක්. සිංක්. එතකොට ඒක අපි ලියන්නේ මෙහෙම හරිද? සිංක් සොලිඩ් කියලා ලියලා ඉරක් ගහනවා මෙතන මේ අර මේ ද්‍රව්‍ය දෙකක් අතර මේ වෙනස. නොටේෂන් එක මෙහෙම කරමුද? මොටේෂන් එකත් මෙහෙම කරන්නේ මම. මේ ද්‍රව්‍ය දෙකක් අතර වෙනස කියන එක තමයි මේ ඉරක් ගන්න එක කියන්නේ. හරිද? මෙතන ස්ටේට් එක වෙනස් නැහැ. මේ භෞතික අවස්ථාව වෙනස් වෙනද කොහොමද වෙනසක් තියෙනවා. සිංක් සොලිඩ් ඉරක් සිංක් 2 equals මේක තමයි ඇනෝඩේ. ඕකේ. ඇනෝඩේ ලියන්න කිව්වම ඔයාලා මේ සිංක් සොලිඩ් කියලා විතරක් ලියලා ඉන්න එපා හොඳේ. දැන් තියෙන ප්‍රවණතාවය තමයි ඒකට ලකුණු නොදෙන එක. මේ මං හිතන්නේ මේ අවුරුද්දේ නම් දීලා තිබුණා ඒක. නෑ ඒක ෆුල් මේ ඒකම ලියන්න. ඒක ලිව්වා කියලා නැති වෙන දෙයක්. සෝරි මේ මාකින් ස්කීම් එකේ තියෙන එක මම දන්නේ. මේක මෙයාලා දීලා තියෙන මොලෙන් අර විදිහට. හැබැයි අතින් ලියලා තියෙන අරකට දෙන්න කියලා. හොඳම විදිය තමයි මේක. ඊට පස්සේ කැතෝඩේ ලියනවා නම් think solid sorry අපි මේ දෙකම ලියන්නේ මේ පැත්තට හොඳයි. ඒ කියන්නේ මේ ඔක්සිඩයිස් වෙන පැත්තට තමයි මෙතන නම්. දැන් මේ ලියන පැත්ත ගැන වලට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ ලියන පැත්ත ඇත්තටම එහෙම ලොකු මේ පිළිවෙලකට නෙමෙයි තියෙන්නේ. එතන ඊටාම සරල දෙයක් තියෙනවා. අපි දැන් ඉලෙක්ට්‍රෝඩේ ඉඳන් එළිය පැත්තට යද්දී අපිට දේවල් අහු වෙන පිළිවෙලට අපි ලියන්නේ. ඒ කියන්නේ අර භෞතිකව තියෙන පිළිවෙලට. එහෙම නැතුව නිකන් මේ ඔක්සිකරණයවත් ඔක්සිහරණයවත් වෙන පිළිවෙලකට නෙමෙයි. එතන මුලින්ම අපට අහු වෙනවා කොපර්. ඊට පස්සේ එතනින් එළියට අපේ අහු වෙනවා කොපර් 2+. දැන් අර හයිඩ්‍රජන් එක වගේ ගත්තොත් මුලින්ම අපට අහු වෙනවා ප්ලැටිනම්. ඊට පස්සේ මේ ළඟ බබල්ස් තියෙනවා මේ H2. ඊට ඈතින් තියෙනවා මේ H+ aqueous solution. එතකොට අපි ලියනවා PT solid H2 gas H+ aqueous. තෙන කෝෂ ඇනෝඩිය අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න. ඇනෝඩිය අර්ධ ප්‍රතික්‍රියාව ලියමු මේ ඇනෝඩේ වෙන්නේ ඔක්සිඩේෂන් එක. එතකොට කැතෝඩේ වෙන්නේ ඔක්සිහරණය. පැහැදිලි? එතකොට දැන් මේ මං ලිව්වේ අර දෙකේ වෙන දෙක. එතකොට ඒකත් හරි අපි. ඉහත කෝෂය සඳහා කෝෂ අංකනේ දෙක. දැන් අපි මේකත් එක්කම කරමු කෝෂ අංකනේ. මේ කෝෂ අංකනේ අපි දෙන්නේ මෙහෙමයි. අපි ලියනවා මුලින් වම් පැත්තේ අපි කලින් කියන වම් පැත්තේ ලියනවා අපි මේ ඇනෝඩේ zinc solid zinc 2+. එතකොට අපිට හම්බ වෙනවා ඊළඟට මේකත් ලියන්නේ අපි අර හම්බ වෙන පිළිවෙලට. හරි. එහෙනම් අපි එක පැත්තේ අනිත් පැත්තට යද්දී දේවල් හම්බ වෙන පිළිවෙලට. මේක පොඩ්ඩක් මේ බැටරිය ගැන නොහිතෙන්න. එතකොට මුලින්ම zinc solid එක හම්බ වෙනවා. ඊට පස්සේ zinc 2+ එක හම්බ වෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මේ සවිවර පටලේ.
සවිවර පටලයකට අපි අඳිනවා මෙහෙම. කඩේට. මේක ලවණ සේතුවක් තිබුණා නම් අපි අඳිනවා මෙහෙම ඉරි දෙකක්. මේ සිම්බල්ස් එක මතක තියාගන්න හොඳට. ඊට පස්සේ දැන් අපි සවිවර පටලෙන් එහා පැත්තට වෙන්නට පස්සේ අපිට හම්බ වෙනවා copper 2 aqueous solution. තවත් එහාට ගියාම අපිට හම්බ වෙනවා copper solid. මේක තමයි අර අංකනේ. එතකොට මම මෙතන එක වැරද්දක් කරා. මම ලියන්න ඕන යම් කිසි දෙයක් ලිව්වේ නැහැ. මොකද සාන්ද්‍රණ. සාන්ද්‍රණ ලිව්වේ නැහැ. සාන්ද්‍රණ ලියන්න ඕන. මේ අංකනේ දෙද්දි. අර අනිත් ඒවාට නම් අත්‍යවශ්‍ය නැහැ මේ. කැතෝඩිය ප්‍රතික්‍රියාව වැනෝඩිය ප්‍රතික්‍රියාවට ඕනේ නැහැ මේ. අර මේක දෙද්දි සාන්ද්‍රණ ලියන්න ඕන. මම ඒකත් එක්කම ලියන්නම් මොකද I don't want to set a bad exam. කෝෂාංකනේ. එතකොට මේ දැන් හිතන්න අපි කොපර් සිංක් වෙනකොට කොපර්යි ස්ටෑන්ඩඩ් හයිඩ්‍රජන් සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ ගත්තා කියලා. එතකොට අපි ලියන්න බලමු. Pt solid H2 gas. ඇනෝඩේ ඉඳන් කැතෝඩේ පැත්තට යනවා. මෙතන තනෝඩේ හයිඩ්‍රජන් එක තමයි. මොකද කොපර් තියෙන හයිඩ්‍රජන් වලට අයිති. හයිඩ්‍රජන් මේ ඔය ප්‍රෙෂර් ඒ ටික ලියාගෙන ඔය. තව එක ලියන්න ඕනේ මේ මම මේ නිකන් එක්සැම්පල් එකක් විදිහට ලියන්නේ නැහැ. මේක ස්ටෑන්ඩඩ් නම් විතරයි ලියන්න හොඳ. ඒ කියන්නේ ඒක මේ සම්මත කියලා කියලා නැත්නම් ඔයාලා අතින් දාන්න එපා ඒවා. සම්මත කියලා තියෙනවා නම් විතරයි. මේක තමයි සෙල් නොටේෂන් කියන්නේ. එතකොට මේ ඉහත ඩැනියල් කෝෂන් සහ සෙල්සියස් 25 දී විද්‍යුත් ගාමක බලය හොයන්න තියෙනවා. ලේසි. මේ හැමතිස්සෙම මේක ලියද්දී අර ඒ කැතෝඩ් රින E නෝට් ඇනෝඩ් කියලා ලියලා ඉන්නවා. අර මේ නෝට් එක දාන්නේ ස්ටෑන්ඩඩ් නම් විතරයි හරි. ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් කියලා ඒ නැත්තම් වුණාට මේ සම්මත නම් අනිවාර්යෙන් ඒක තියෙන්න ඕන. සම්මත අනිවාර්යෙන් තියෙන්න ඕනේ. සම්මත නැත්තම් තියෙන්න බෑ. ඒ කියන්නේ ඒක තදින් බලන දෙයක්. ඕක මේ එන්තල්පි වලත් තියෙනවා. මේ ඩෙල්ටා H නෝට් එහෙම දාන්න ඕන සමහර. මේක අපි අර කලින් ගත්ත වෙලෙ කියන්නේ. කොත් හරි. ඔය ටික දැන් අපිට ලකුණු කීයක් හම් වෙනවද? 5යි 5යි 10යි 15යි 20යි 30යි 40ක් හම්බ වෙනවා. මේක ඕන කෙනෙක්ට කරගන්න පුළුවන් දෙයක්. ලොකුවට හිතන්න දෙයක් නැහැ නේද? මේ ප්‍රශ්නේ ආනවා අතිශය ලේසියෙන් කරන්න පුළුවන් මතකෙන් විතරක්. ඒ කියන්නේ මෙලෝ දෙයක් හිතන්න. මොකද සාමාන්‍යයෙන් මේ පාඩම කරලා තියෙන ඕන කෙනෙක් දන්නවනේ ඩැනියල් කෝෂේ. ඔන්න දැන් තියෙනවා ඉන්ටරෙස්ටිං වැඩක්. මේ 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නට අපි එමු. අපි දැන් අපි එක පොඩ්ඩක් තියමු. කෝෂයෙන් අපි 7 වෙනි එකට යනවා. කෝෂයෙන් ධාරාවක් ලබා ගන්නා විට කොපර් කූර අඩංගු කෝෂ කුටීරයේ ඇති ද්‍රාවණයේ වර්ණ ත්‍රිව්‍රතාවයේ වෙනසක් සිදුවන බව නිරීක්ෂණය කරන ලදී. මෙම නිරීක්ෂණය පැහැදිලි කර. එතකොට මොකද? දැන් මේක ටික වෙලා කියද්දී මේකේ තියෙන කොපර් 2+ එක කොපර් අයන විදිහට තැන්පත් වෙනවා. ඒ තැන්පත් වීමත් එක්ක මේ කොපර් 2+ අයන අඩු වෙනවා. කොපර් 2+ අයන හින්දා තමයි මේ අපිට ඒක නිල් පාට එන්නේ කියලා අපි දන්නවා. එතකොට දැන් නිල් පාට මේකේ අඩු වෙනවා. හරි. ඒකත් ඔබ්සර්වේෂන් එකක්. ඒක මෙතන අහලා නැහැ. ඒක ඊළඟට හරි. Wait. I read the wrong question නේ. කොහෙන්
මම 7 කියන්නවා. sorry. ක්වොෂන් 10ක් ලබාගෙන සිංකුර අඩංගු කෝෂ කුටියේ ඇති ද්‍රවයේ සන්නායකතාවය වෙනස් වෙන්නේ නැත. අසන්නායකතාව. එතකොට දැන් මේ දැන් මෙතන කොප sorry සිංකුර අඩංගුනේ. සිංක් අයන දිය වෙනවනේ මෙතන. තව සිංක් 2 එක. එතකොට මේ සිංක් 2 මේකේ දිය වෙනවා වගේම දැන් මෙතන charge එක දිය වෙන සිංක් 2 හින්දා පොසිටිව් කරනවා. එතකොට මේ පැත්තෙන් සල්ෆේටුත් වෙනවා. ඒක බැලන්ස් කරන්න. ලවණ හේතු වෙන්නේ මේ පැත්තෙන්. එතකොට මේ පැත්තේ තියෙන අයන ප්‍රමාණය වැඩි වෙනවා. අයන වැඩි කියන්නේ සන්නායකතාවය වැඩි. මේ සන්නායකතාවය කියන්නේ ඒක අපි පස්සේ කියමු. ඒක ටිකක් කියන්නේ යද්දි කරන්න. සාමාන්‍යයෙන් මේ ඔය එක එක අයන වලට ආවේනික සන්නායකතාවක් තියෙනවා. හැබැයි දැන් මෙතන අපිට ඒව කම්පෙයාර් කරන්න නැහැ. අර අයන ප්‍රමාණය වැඩි වෙනවා මේ පැත්තේ. ඒකට සන්නායකතාවය වැඩි වෙනවා. ඒක අර මේ මාකින් එකේ තියෙන ආන්සර් එක මම කොපි පේස්ට් කරන්නම්. මෙතන අර මේ කියලා තියෙනවා අයන සාන්ද්‍රණය වැඩි වීම කියලා විතරක් කියලා තිබුණාට ලකුණු නැහැ කියලා තියෙනවා. සිංක් ඔක්සිකරණය වේ කියලා විතරක් කියවට ලකුණු නැහැ. අර මේ අර පිළිවෙලට කියන්න ඕන අපි සිංක් 2+ නිදහස් වෙනවා. ඒ වගේම සල්ෆේට් සංක්‍රමණය වෙනවා. ඒ හින්දා එන සාන්ද්‍රණය වැඩි වීමෙන් මේ සන්නායකතාවය වැඩි වෙනවා කියලා කියන්නේ. ඒක තමයි ලකුණු දීලා තියෙන්නේ. කොට මේක කීප එක් සංග්‍රහයි ඊළඟට අහනවා කෝෂ ධාරාවක් ලබා ගන්නට කොප අඩංගු කෝෂ කුටියට ඇති ද්‍රාවණයේ වර්ණ තීව්‍රතාවය වෙනසක් වෙනවා. අතන වර්ණ තීව්‍රතාවය අඩු වෙනවා. මේක නේ අපිට හොඳටම ලියන්න පුළුවන්. කොපර් 2+ කොපර් විදියට තන්පත් වෙනවා. කොපර් 2+ වලින් තමයි මේක නිල් වර්ණය දෙන්නේ. එතකොට කොපර් 2+ අඩු වෙන සාන්ද්‍රණය අඩු වෙද්දී නිල් වර්ණය අඩු වෙනවා. මෙයාලත් ඇත්තට එච්චර මේ ඒක එච්චරම ඩීප් උත්තරයක් දීලා නැහැ. මෙන්න මේ දෙක තමයි මෙයාලා දීලා තියෙන්නේ. ඒකට උත්තරයක් දෙන්න. ඉහත B කියන්නේ කල විද්‍යුත් ගාමක බලයට වඩා වැඩි බාහිර විභවයක් රූප සටහනේ ඇත විද්‍යුත් රසායනික කෝෂයක් බවෙන් ඩැනියල් කෝෂයට ලබා දෙන ලද. මෙම තත්ත්වයට ඩැනියල් කෝෂයේ සම්පූර්ණ කෝෂ ප්‍රතික්‍රියාව ලියන්න. එතකොට අපි කියවන දැන් විද්‍යුත් රසායනික කෝෂයයි විද්‍යුත් විච්ඡේදක කෝෂයේ විරුද්ධයි. එතකොට දැන් මෙතන වෙන්නේ මේ ඩැනියල් කෝෂයේ විද්‍යුත් විච්ඡේදක කෝෂයක. මොකද දැන් සාමාන්‍යයෙන් කොපර් කියන්නේ මේ කොපර් කියන්නේ ඍණාග්‍රයනේ. ඒ කියන්නේ විද්‍යුත් රසායනික කෝෂයක ඍණ කැතෝඩය කියන්නේ මේ ආයේ ප්‍රශ්නයක් තියෙනවා අපි ඒක කරමු මේ කැතෝඩය කියන්නේ මේ ධනය මේ අනෝඩය කියන්නේ ඍණ. හැබැයි විද්‍යුත් විච්ඡේදක කෝෂයක කැතෝඩය කියන්නේ මේ ඍණ එකත් අනෝඩය ධන එකත් වෙනවා. එතකොට මෙතන මේකේ සම්පූර්ණ කෝෂ ප්‍රතික්‍රියාව සරල දෙයක් වෙන්නේ. අපි දැන් සාමාන්‍යයෙන් වෙන සම්පූර්ණ කෝෂ ප්‍රතික්‍රියාව නෙමෙයි ඒක ඔපොසිට් එක කරනවා. ඒ කියන්නේ මෙතන තිබුණ සම්පූර්ණ කෝෂ ප්‍රතික්‍රියාව මෙහෙම යන්නේ. මෙයාලා සම්පූර්ණ කෝෂ ප්‍රතික්‍රියාව අහලා නැහැ මේකේ. මම මේ සිම්බල්ස් නැතුව යන ලියන්නේ හරි. මේකේ ඔපොසිට් එක තමයි වෙන්නේ. අපි මෙතන ඒ කියන්නේ මෙතන අපි පිටින් විභවයක් දීලා කරන්නේ ඒකේ විරුද්ධ දේ. ඒක තමයි අපි පිටින් විභවයක් දෙන්නේ. නැත්නම් මෙයා විභවයක් හදනවා. මෙයා සාමාන්‍ය හදන විභවයට වඩා වැඩි විභවයක් අපි දෙන්න ඕන පිටින් මේ වැඩේ කරවා. එතකොට කොප මේක ප්ලස් 2+ gives copper 2+ තන zinc solid. දැන් ඔයාලට දෙන්නද මේක නිකන් මේ ස්වභාව ධර්මයේ තියෙන එකට පටහැනි වගේ කියලා දෙන්න. මොකද කොපර් කැමති කොපර් විදියට. zinc කැමති මේ විදියට. හැබැයි උන් දෙන්නම අකමැති දෙයක් තමයි උන්ට කරලා දෙන්නේ.
ඒකට අපි පිටින් ශක්තියක් දෙන්න. ඒ ශක්තිය දෙන්න තමයි පිටින් විභවාන්තරයක් අපි මේ දෙන්නේ. ඒ කියන්නේ ඔය විද්‍යුත් රසායනික කෝෂයේ ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වෙන එක. ඒක ඉබේ වෙන එක. මේක සංසිද්ධ නැහැ. ඒ හින්දා තමයි අපි පිටින් විභවාන්තරයක් දෙන්නේ. ඒකින්ද අපි ශක්තියක් දෙන්න ඕන ස්වයං සිද්ධ නැති. ඒ ශක්තිය දෙන්න අපිට පුළුවන් වෙන විද්‍යුත් වෙන කෝෂයකින් වගේ දෙන්න පුළුවන් එක. එතකොට ඒක තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. ඒකට ලකුණු 4ක් දීලා තියෙනවා. එතකොට මේ ඔක්කොමත් එක්ක මේ අපි ඉලෙක්ට්‍රොඩික් සෙල් එකට ආයෙමු. ඔව්. ඒක අපි ලන්ච් බ්‍රේක් එක ගමු දැන්. අපිට ඊට පස්සේ මේ ඔය දෙක වෙනකොට අනිවාර්යෙන් ඉලෙක්ට්‍රෝඩ ටිකයි පරක් වෙන්න. ඉලෙක්ට්‍රෝඩ ටිකයි මේ ඔය ෆැරඩේ ලෝස් ටිකයි ඒ ටික පොඩ්ඩක් ගාන හදන විදිය. ඔව් අර ගාන මේ ගාන ඊට පස්සේ මේ අපි කරමු මේ අර කෝෂ දෙකක් තිබුණොත් වෙන එක පොඩ්ඩක්. ඒ ටික තමයි අද දවසේ ඒ ටික තමයි කරගන්න වෙන්නේ මම හිතන්නේ.